මිනිස්සෙක් විදිහට අපි දිනකට වචන කොතරම් ප්‍රමාණයක් කතා කරනවා ඇතිද? හැබැයි හොඳම කාරණාව දන්නවද? ඔබත් මමත් කතා කරන වචන අතරේ එක් දෙයක් තියෙනවා අපට නිරන්තරයෙන්ම කියවෙන. ඒ වෙන මොකුත් නෙවෙයි. ඒක හරි ආදරණීය වචනයක්. සැබවින්ම කතා කරොත් ඒ ආදරණීය වචනේ අම්මා. ඉතින් මේ මිනිත්තු කිහිපෙන් ඒ ආදරණීය අම්මා වෙනුවෙන් අද දවසේ අම්මා කියන මාතෘකාව පටන් ගන්න කලින් මම දැක්ක දේවල් වලින් පටන් ගන්නවා. ඒ තමයි එක්තරා Facebook සටහනක් තියෙනවා. අම්මට මොකටද දිනයක්? අම්මා කියන්නේම සසරක්. දන්නවද? ඒ කතාව හරියටම හරි. අර අපි හැමදාම කියනවා වගේ දසමසක් කුසේ තියාගෙන තමයි අම්මා අපිව බිහි කරන්නේ. ඉතින් අම්මා කරන කැපකිරීම අපට හිතන්නවත් බෑ. මොකද මං මේ දේ කියන්නේ සමහරක් විටක කතා කරන මමත් මේ නරඹන ඔබත් අද ඉන්න තැනට ඔබත් මමත් පත් වෙන්න අම්මගේ කෑම වේල් කීයක් කැප කරන්න ඇතිද? ඒකත් පසකින් තියන්න. අම්මා තමන්ගේ ජීවිතේම සමහරක් විටක අප වෙනුවෙන් කැප කරන්න ඇති. හැබැයි මම මේ ප්‍රශ්නයක් අහනවා. ඔබ ඒ පිළිබඳව හිතුවද? සිතුවනම් ඔබ අම්මා ගැන කරන ආදරය ප්‍රමාණවත්ද? ඉතින් ඒ දේ ගැන අපි කතා කරන්න අනිවාර්යෙන්ම දවසක් වෙන් කරගන්න ඕනි. මම තව දෙයක් කියන්නම්. එක්තරා ගැහණියකින කතිකාවතකදී මම මෙහෙම දෙයක් ඇහුවා. ඔහු මෙහෙම පවසනවා. මගේ ජීවිතයේ ආදරණීය වචන දිත්වය අම්මා සහ තාත්තා. හැබැයි කවදා හරි කෙනෙක් මගෙන් ඇහුවොත් මම ඔහුට උත්තර දෙන්නේ මගේ සුපිරිවීරයා කවුද කියලා. ඒ තමයි මගේ තාත්තා. ඒත් කාරණාව තමයි මගේ අම්මා නැති වුණ දවසේ මම දැක්කා මගේ සුපිරිවීරයා නැති වුණ හැටි. ඒ තමයි කතාව. ඒ කතාවෙන් අපිට ගන්න තියෙන දේ මොනවද? සමහරක් විටක අපේ පවුල සංස්කෘතියම නිර්මාණය කරන්නේ අපේ අම්මා. ඉතින් මම ආයෙත් කියන්නම් ඒ නිර්මාණයට අම්මා කොතරම් කැපකිරීම කරන්නේ නැතිද? සමහරක් විටක දක්ෂ ගායකයෙක් එහෙමත් නැතිනම් කවි ගීත කොතරම් අම්මා වෙනුවෙන් ලියවෙන්නේ නැතිද? සමහරක් විටක අම්මම බුදුරජාණන් වහන්සේට සමාන කරන්නේ අම්මගේ ආදරය, ධෛර්යය, අධිෂ්ඨානය කැපකිරීම නිසාම වෙන්නේ නැති. ඉතින් අවසාන වශයෙන් මතක් කරන්නම්. ඔබට අමතක වුණා නම් මේ ආදරයට කෘතඥ සැලකන්න. මේ වීඩියෝව ඒ වෙනුවෙන් හේතුවක් කරගන්න. අම්මේ මම වාට ආදරය කියන දේ වචනයකට විතරක් සීමා කරගන්න එපා. ඉතින් SLDC Media Unit තුලින් අපට දෙන්න තියෙන ආදරණීයම වදන අම්මේ මන් ඔයාට ආදරේ කියන දෙයටත් වඩා මේ නරඹන ඔබ අම්මා වෙනුවෙන් කියලා කියන්න. අම්මේ අම්මා තමයි මගේ ජීවිතේ. ඉතින් ඔබට කියන්නම් හැමදාමත් ගෙදර ආව වෙලාවේ දොරට තට්ටු කරලා හොයන අම්මව අපි ආදරයෙන් රැක බලා ගනිමු. මොකද කාලය කියන්නේ හරි සීමිත දෙයක්. ඉතින් සුබ අම්මාවරුන්ගේ දිනයක් ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නම්. දිල්ෂාන් මණිනායක සමගින් මම සුභාග හංසමාන SLDC Media Unit තුලින්